හරි. මම හිතන්නේ මෙන්න ගාන ඊයේ දවසේ අපි දුන්න ගාන. ඒ කියන්නේ 11:28 වෙන්නේ නේද? ඊයේ දවසේ මේ වර්ෂාවේ ඉඳලා මුකුත් ගැටලුවක් ලොකු ගැටලුවක් තියෙනවනේ මේ ක්ලාස් කරන්නවත් මුකුත් කරන්න විදිහක් නැහැ. හරි. ඒ මගුල් වැඩක් නැහැ කියන්නකෝ. දැන් අපි මේකට යමු. මේ ගාන මම ඉක්මනට හදලා දානවා. හදපු අය බලන්න තමන්ට වැඩේ කොහොමද හරියට කරාද ලකුණු කොහොමද සත්වේ කියන එක හරියට බලා ගන්න. හරි. හරි. ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනවා මෙහෙම දිග x ධන 5 හා පළල x ධන 1 වන ABCD ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් රූපය දැක්වෙන පරිදි හරි මම මේ කියවගෙන යන්නේ නැතුව මෙන්න මෙහෙම එකක් කියන්නම්කෝ. මේක ඇවිල්ලා මෙහෙම කියන්නකෝ. මෙහෙම කියන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරි. ඍජුකෝණී ත්‍රිකෝණයකුත් තියෙනවා. ඍජුකෝණාශ්‍රය නේද? ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. හොඳට අහපන් කතාව. හරි. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. ওই ඍජුකෝණාශ්‍රයෙන් අන්න අර වගේ කොටසක් අයින් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ ටික 4යි කියනවා, මේ ටික 3යි කියනවා. ෂේප් නේ වැඩි 4යි 3යි. හරි. ඊට අමතරව ඊට පස්සේ කියනවා මෙහෙම එකක්. හරි. ඊට පස්සේ කියන්නේ මේක ඇවිල්ලා x ධන 5යි. ඕක x ධන 5යි. මේක ඇවිල්ලා x ධන 1යි. හරි. හරි මේකෙන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ ඉවත් කරාම මෙන්න මේ මගුල අයින් කරලා දැම්මහම ඉතුරු වෙනවනේ කෑල්ලක්. ඒකේ වර්ගඵලය 35ක් කියලා කියනවා. ඒ කියන්නේ මචං මෙන්න මේ ටික 35ක් කියලානේ කියන්නේ. හරි. තාම සරල කතාවක්. මේ කෑල්ල ඉවත් කරාම මේක 35යි. ඒ කියන්නේ මෙහෙම එකක් නෙමෙයි ඍජුකෝණාශ්‍රේ වර්ගඵලයෙන් හරි ඍජුකෝණාශ්‍රේ වර්ගඵලය කියහන්කෝ. ඒකෙන් මේ ත්‍රිකෝණේ වර්ගඵලය අඩු කරපුවාම කීයට සමානයි කියලාද කියන්නේ 35ට සමානයි කියලා කියන්නේ. හරි. ඕක අඩු කරපුවම 35ට සමානයි කියලා කියන්නේ. හරි. මම හිතන්නේ පැහැදිලි කේස් එක. හරි ත්‍රිකෝණේ ඍජුකෝණාශ්‍රයෙන් ත්‍රිකෝණය අඩු කරපුවාම 35ට සමානයි. හරි. හරි. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න කොහොමද? මම වෙන වෙනම හොයන්න. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න කොහොමද කියනවා? දිග ගුණ කිරීම පළල. ෂේප් නෙවෙයි දිග ගුණ කිරීම පළල. දීපා. හරිනේ දීපා. ඒක ඇවිල්ලා x ධන 1යි x ධන 1යි ඊළඟට x ධන 1 පළල කොච්චරද? පළල ඇවිල්ලා පළල නෙමෙයි අත්‍තරම දිග ඇවිල්ලා x ධන 5යි එක වෙනස් වුණාට උලක් නැහැ. හරි. ඔන්න තියෙනවා වැඩේ. ඔය විදිහට තියෙන්නේ. ඍජුකෝණාශ්‍රය වන්න ඔහොම. හරිනේ. හරි. ඊට පස්සේ මෙයාගේ මේ වරහන් ඉවත් කරලා දානවා මම. මුගේ වරහන් ඉවත් කරනවා. ෂේප් එකේ වරහන් ටික ඉවත් කරපන්. මහ ලොකු වැඩක් නෙමෙයි තියෙන්නේ. කහ පාට ගනින්කෝ. හරි. මේකගෙන් මේක ගුණ වෙනවා. x වරක් x මොකද්ද? x වර්ගය. හරිනේ. x කියන එක x කියෙන් ගුණ වුණාම x වර්ගය. ෂේප් පොඩි වැඩක් තියෙන්නේ. හරිද? හරි. ඊළඟට x කියෙන් මේකත් ගුණ වෙනවා. කීයද ගියහන්කෝ x වරක් 5 5යි x. ෂේප් ඇතිනේ මම හෙන හිමීට කරන්නේ මේක. හෙන මෙහිමීට කරන්නේ. මේ ගාන කොට ගියොත් ලකුණු 10ක් ගොඩ. හරිනේ? හරි. ඊළඟට මේ x වරක් x කීයද? x වරක් x 1යි x. හරිනේ? එක් වරක් 5 කීයද? එක් වරක් 5 5යි. එක් වරක් 5 5යි. හරි. එක් වරක් 5 5යි. හරිනේ? එක් වරක් 5 5යි. හරි. ඊළඟට කතාව මෙහෙමයි වෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ වැඩේ කොහොමද වෙන්නේ කියලා. මේගොල්ලෝ එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ x වර්ගය ධන කීයද කියහන්කෝ 5x ට 2යි 1x එකතු වුණාම කීයද? 6x ධන 5. 6x ධන 5. හරිනේ? හරි. ඊළඟට ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න කොහොමද? හරි. දැන් මම හිතන්නේ ගාන අපිට වැදගත්ද? ගාන ඕනි හින්දාම මම ඒක තියාගන්නම්කෝ. ගාන ඇවිල්ලා හරි. මෙහෙම කරන්නම්කෝ මම මෙතනින් ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නම්. ඔය මේ ඇවිල්ලා ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. ඔය ඇවිල්ලා ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. දැන් ඇවිල්ලා හොයන්න යන්නේ ත්‍රිකෝණේ වර්ගඵලය. ත්‍රිකෝණ වර්ගඵලය හොයමු අපි. මෙන්න මෙහෙම කේස් එකක් තියෙන ත්‍රිකෝණ වර්ගඵලය. බලහන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ ඇවිල්ලා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ ඇවිල්ලා කොහොමද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මරුණ වැඩි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස බෙදීම 2. අන්න හරි. එතන තමයි හොඳම වැඩේ. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස බෙදීම 2. හරි. ඊළඟට
ආධාරකය ඇවිල්ලා කීයද? ආධාරකය වාට 3 ගන්නත් පුළුවන් 4 ගන්නත් පුළුවන්. ෂේප් ඒක අවුලක් නැහැ. 4 ගුණ කිරීම 3 බෙදීම 2. 4 ගුණ කිරීම 3 බෙදීම 2. හරිනේ. 4 වරක් 3 නම් 12යි 12 බෙදීම 2 ගනි. 12 බෙදීම 2 ෂේප් එකේ ගනින් කීයක් දෙන්නේ? 6ක් එන්නේ. හරිනේ. හරි. දැන් හරි කතාව මේ තියෙන්නේ. මෙන්න තියෙනවා ඕනාෂ්ට වර්ගඵලය මෙන්න තියෙනවා ත්‍රිකෝණ වර්ගඵලය. හරිනේ. මේකගෙන් මේක අඩු කරපන්. මේකගෙන් මේක අඩු කරපන්. හරි. ඔකයි ඔක අඩු කරලා දාපන්. කොහොමද අඩු කරන්නේ? අඩු කරලා දාමු අපි. x වර්ගය කීයද කියපන්කෝ ධන 6යි x ධන 5 අඩු කිරීම අන්න මරු පොයින්ට් එක අඩු කිරීම ත්‍රිකෝණ වර්ගවල අඩු කරනවා. මම මේ රූපමය විදිහටත් දාලා තියෙන උඹලට තවත් පැහැදිලි වෙන්න. හරි. අඩු කිරීම 6 සමානයි කීයද 35යි. හරි. ෂේප් වැඩි. හරිනේ. මම වෙන පාඩකින් ලිව්වේ උඹලට අර ඒක නිකන් පැහැදිලිව පේන්න කියලා. හරිද? හරි. හරි. එහෙනම් ඊළඟට දැන් ඉතින් ෂේප් එකේ වැඩි ඉවර කරපන්. දැන් ඉවරයි. දැන් එච්චර දෙයක් නෙමෙයි තියෙන්නේ. මොකද වෙන්නේ? x වර්ගය ධන 6යි x හරිනේ මේ පහෙන් එකක් අඩු වුණාම කීයද කියලා පහෙන් 6ක් අඩු වුණාම කීයද කියහම වැඩිපුර ඉන්නේ ධනේ උන්ද ඍණේ උන්ද වැඩිපුර ඉන්නේ ඍණේ උන් එහෙනම් දැම්ම ඍණ ලකුණ ලොකු එකාගෙන් පොඩි එකා අඩු කරනවා 6න් 5ක් කීයද 6න් 5ක් 1යි 6න් 5ක් 1යි ඒ කියන්නේ මොන එකයි දෙන්නේ ඍණ එකයි දැන් ෂේප් එකේ 35ක් ගෙනෙන් මේ පැත්තට 35 මේ පැත්තට එද්දි මොන 5 වෙලා දෙන්නේ ඍණ 35 වෙලා එන්නේ හරිනේ සමානයි බිඳුවයි සමානයි කියද බිඳුවයි හරිනේ මම හිතන්නේ උන් කියන එක දැන් එනවා වගේ මට පේනවා මේ උන් කියන්නේ මේක මේ x වර්ගය ඍණ 6x x වර්ගය ධන 6x ඍණ 36 සමානයි බිඳුවයි හරි මෙතෙන්ට ආව මං x වර්ගය ධන 6x ඍණ 36 සමානයි බිඳුවයි හරිනේ උන් කියපු මගුල ආවා ඒක හරි ඔන්න ඔච්චරයි හරි හරි දැන් මම ගාන පුරාවට මේක ලියලා තිබ්බනේ දැන් ඒක ලියා ගන්න කිට්ට ඕනනම් ඒක බලලා ලියා ගන්න තිබ්බා මේ ඇවිල්ලා ඍජු කෝණාෂ්ට වර්ගඵලය මේ ඇවිල්ලා ත්‍රිකෝණ වර්ගඵලය හරිනේ ඍජු කෝණාෂ්ටයෙන් ත්‍රිකෝණය අඩු කරා මේ බලමු ඍජු කෝණාෂ්ටයෙන් ත්‍රිකෝණය අඩු කරා සමානයි කීයද කියපුවම 35යි අවුලක් නැහැ x වර්ගය ධන 6x ධන 5x ඒ ඇවිල්ලා මොකේද ඍජු කෝණාෂ්ටේ අඩු කිරීම කීයද කියපුවම 6 දාපන් අඩු කිරීම 6 සමානයි කීයද 35යි හරිනේ හරි දැන් යන් කතාවට දැන් මූ අරගෙන ඉවරයි හරිනේ දැන් ඒක ඉවරයි දැන් අතහැරලා දාපන් ඒක උන් ගන්න ගියප එක ගත්තා ඊළඟට මොකද්ද කියන්නේ ඊළඟට ඇවිල්ලා කියන එක දැන් කරන්න තමයි මේ හදන්නේ හරි හරි දැන් ඇවිල්ලා හොඳම කතාවක් කියන්න යන්නේ මේක ගොඩක් යොම් සමහර විට දාන ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හරි මම මේ හරිය මේක තියන්නම් හරි දැන් ඇවිල්ලා සමීකරණ විසඳන්න ඕන විසඳන්නේ කොහොමද විසඳන්න විදිය ක්‍රම කීයක් තියෙනවද විසඳන සාමාන්‍යයෙන් ක්‍රම 10 වසරෙන් කරගන්නවා මොන වගේද සාධක කඩලා වර්ග සමීකරණය මේක ඇවිල්ලා වර්ග සමීකරණයනේ වර්ග සමීකරණය විසඳන්න එක ක්‍රමයක් තියෙනවා සාධක කඩලා නැත්තම් අපිට පුළුවන් මෙහෙම කරන්න මොකද්ද වර්ග පූර්ණේ දාන්න පුළුවන් ඊට අමතරව සමීකරණයෙන් විසඳන්න පුළුවන් ඊට අමතරව උඹලා ප්‍රස්තාර අඳිනවා කියලා කරන්නේ මේ ප්‍රස්තාර වලත් උඹලා කරන්නේ වර්ග සමීකරණයක් විසඳනවා වගේ වැඩක් තමයි අය අර ප්‍රස්තාරේ කැපෙන තැන් දෙක මූල කියලා ගන්නවා වගේ මතකයක් තියෙනවද දන්නේ නැහැ. තියෙන උන්ට හොඳයි නැති උන් ඒ වගේ මතක් කරන්න යන්නත් එපා. හරි. මෙහෙම කියහමකෝ. x වර්ගය උන් දීලා තියෙන දැන් අපි ගත්ත සමීකරණය ධන 6යි x ඍණ 36 සමානයි බිඳුවයි. මේකට හොඳම ක්‍රමය මොකද්ද? මේ මුන් කියන වර්ග පූර්ණයෙන් හෝ අන් ක්‍රමයකින්. වර්ග පූර්ණයෙන් හෝ අන් ක්‍රමයකින්. ඔබට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මං කියනවා මේම කතාව හොඳට අල්ලපන් හරි වර්ග පූර්ණේ හොඳම වෙන්නේ මොන වෙලාවද හොඳම වෙන්නේ මෙතන එක තිබිලා ඒ කියන්නේ දැන් සිරාවට මෙතන එක තමයි තියෙන්නේ මෙතන නම් මේ ගානේ එක තියෙන්නේ එක තිබිලා මෙතන තියෙන එක ඉරට්ටේ වුණොත් ආයි කියනවා මෙතන එක තිබිලා මෙතන තියෙන එක ඉරට්ටේ වුණොත් එහෙම හොඳම ක්‍රමේ වර්ග පූර්ණය හරි ඒක හොඳම ක්‍රමය කියන්නේ මට අනුව හොඳම ක්‍රමේ වර්ග පූර්ණය උඹලටත් ඒක අනිවාර්යෙන් සෙට් වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. හරි. මම කරනවා වර්ග පූර්ණයක්. හරි. කොහොමද කරන්නේ වර්ග පූර්ණය? දන්නේ නැති එකේ කද බලාගන්න. හරි. x වර්ගය ධන 6x මම මේ පැත්තම තියා ගන්නවා. හරි. එහා පැත්තට අරන් බලයන් 36. 36 එහා පැත්තට යද්දි මොන 36 වෙලාද යන්නේ? ධන 36 වෙලා යන්නේ. ෂේප් එකේ දාපන් ධන 36. හරිද? හරි.
දැන් මොකද කරන්නේ? දැන් මේක කරපන්. හරිද? මේ කියන එකම කරපන් හරියනවා. අනිවාර්යෙන් හරියනවා. හරි. ගණින් මෙතනින් වරහණකුත් දාගනින්කෝ ඉස්සෙල්ලා. වරහණක් දාගනින් ඔක්කොටම කලින්. ඔක්කොටම කලින් වරහණක් දාගනින්. හරිද? වරහණක් දාලා අමතක වෙයි නම් වගේ වර්ගෙත් දාගනින්. හරිද? අමතක වෙයි නම් වගේ වර්ගෙත් දාගනින්. x වර්ගෙන් කවුද එන්නේ? x වර්ගෙන් x එන්නේ. x වර්ගෙන් කවුද එන්නේ? x. මෙතන ඉන්නේ ධන නම් මෙතන ඉන්නේ ධන නම් අනිවා මෙතනත් ධන. මෙතන ඉන්නේ ඍණ නම් එහෙනම් මෙතනත් ඍණ. ධන නම් ධන ඍණ නම් ඍණ. මෙතන දැන් ධන ඉන්නේ මං ධන දානවා. අන්න හරි. හරි. මෙතන එකාගෙන් එතන එකාගෙන් භාගයක්. එතන එකාගෙන් කොච්චරක්ද? භාගයක්. හරි. එතන එකාගෙන් භාගයක් කියන්නේ 6 භාගය කීයද කියපමු 6 භාගය 3යි. 6 භාගය 3යි. හරිනේ? හරි. හැම වෙලාවෙම මොන වෙලාවෙමද? හැම වෙලාවෙම මේ කියන එකමයි වෙන්නේ. හැම වෙලාවෙම මෙතන එකාගේ වර්ගය මේකෙන් අඩු වෙනවා. මෙතන එකාගේ වර්ගය මේකෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මචං මෙතන ධන තිබ්බත් ඍණ තිබ්බත් මෙතන එකාගේ වර්ගය මේකෙන් අඩු වෙනවා. හරි. දැන් ධන තියෙන්නේ 3 වර්ගය කීයද කියපන් 3 වර්ගය දන්නේ නැති ඉන්නවනම් 3 වර්ගය කියන්නේ 3 වරක් 3. හරිනේ? 3 වරක් 3. හරි. 3 වර්ගය අඩු කරපන් 3 වරක් 3 9ක් අඩු කරපන් සමානයි ධන 36යි. හරි. ඔක තමයි වර්ග පූර්ණය කියන්නේ. ඔන්න වර්ග පූර්ණය කරලා ඉවරයි. හරි. වර්ග පූර්ණය කරලා ඉවරයි. හරිනේ? හරි. දැන් වරෙන් ඊළඟ කොටසට. හරි. දැන් වරෙන් 9 අරන් ඵලයන් එහා පැත්තට. 9 එහා පැත්තට යද්දි මොනවා මේ වෙලාද යන්නේ? 9 එහා පැත්තට යද්දි ධන 9 වෙලා යන්නේ. දාපන් ධන 9 x ධන 3 අන්න මරු වැඩේ වර්ගය. x ධන 3 වර්ගය. හරිනේ? ඌ විතරයි මේ වෙත් ඉතුරුනේ. 9 එහා පැත්තට ගිහිල්ලා ධන 9 වෙලා ගියාම කීයද දෙන්නේ? 45. කීයද දෙන්නේ? 45. ෂේප් නේ වැඩි 45යි. මෙතන ඇවිල්ලා x ධන 3. x ධන 3 උගේ මොකද්ද? උගේ වර්ගය. හරිනේ? හරි. දැන් මොකද කරන්නේ? දැන් දෙපැත්තෙම වර්ගමූලය ගනින්. හරි. වර්ගමූලෙත් ගමුකෝ අපි ෂේප් එකේ වර්ගමූලයටත් යමු. හරි. මම වර්ගමූලය ගන්න යන්නේ. මම උපරිම try කරනවා මුළු ගානම උඹලට පේන්න මේකෙන් කරන්න. හැබැයි ඉතින් මෙහෙමයි අර තියෙන ඉඩ ප්‍රමාණෙත් එක්ක කරන්න පුළුවන්කමකුත් තියෙන්න බෑ. හරි. මේ පැත්තේ වර්ගමූලය ගන්නවා. ඒත් එක්කම මෙහෙත් වර්ගමූලය ගන්නවා. හරි. දැන් මොකක්ද දෙන්නේ කියපන්. දැන් ඉන්නේ x ධන 3. x ධන 3. හරිනේ. මේකට මේක සීන් වෙලා යනවා. ගානට නැති වෙලා යනවා. හරිනේ. හරි. ගානට නැති වෙලා ගිහිල්ලා මෙතන කීයද එන්නේ කියපන්. 45යි. කීයද? 45. හැබැයි උන් දීලා තියෙන්නේ අපිට 5 වර්ගමූලය. උන් දීලා තියෙන්නේ 5 වර්ගමූලය. එහෙනම් අපි මෙහෙම කරමු. හොරාට මේ වැඩේ කරපන්. උන් දීලා තියෙන එකකින් අපිට ආපු එක බෙදපන්. හරි? උන් දීලා තියෙන්නේ 5 අපිට ආවේ 45. එහෙනම් 45 5න් බෙදපන්. මෙතන එක තමයි මෙතන දැම්මේ. හරි? 45 බෙදුවා. හරි. කීයක් දෙන්නේ කියපන්කෝ? 9ක්. හරි. දැන් බලපන්කෝ. 5 වරක් 9 කීයක් වෙනවද? 45යි. දැන් එහෙම ලියන්න එහෙනම්. හරි ගානට සෙට් කරලා ලියන්න. හරි. ඔන්න බලපන්. 9 වරක් 5. 45 ලිව්වම 9 වරක් 5 කියලා. හරි. එහෙනම් හරි දැන් වැඩි ඉවර වෙගෙන යන්නේ දැන්. හරි. ඔන්න ඔහම උඩට බලයන්කෝ කෙලින්ම. හරි. 9 වරක් 5. දැන් මෙතන බලපන්කෝ දැන් x දාන 3 ඉතුරු. මෙතන අනිවාර්යෙන් වර්ගමූලයක් ගන්නවත් එක්කම අනිවා ධන හෝ ඍණ දාපන්. අනිවා ධන හෝ ඍණ දාපන්. හරි වර්ගමූලයක් ගන්නවත් එක්කම ධන හෝ ඍණ දාන්න ඕනේ. හරි. හරි. දැන් ඇවිල්ලා 9 වර්ගමූලය නම් දන්නවා. 9 වර්ගමූලය කීයක් දෙන්නේ? 9 වර්ගමූලය 3යි. ඒක දැම්මා. වර්ගමූල 5. හරිනේ? වර්ගමූල 5. හරි. දැන් ෂේප් එකේ වැඩේ කරමු ඉතින්. දැන් ඉතුරු ටික කරලා දාමු ඉක්මනට. 9 වර්ගමූලයත් හොයාගත්තා. ඒක 9 වර්ගමූලය කීයද? 9 වර්ගමූලය 3යි. ඉතුරු වෙන්නේ කවුද? ඉතුරු වෙන්නේ 5. හරි. ඒ ටික තමයි මේ තියෙන්නේ. හරිනේ? හරි. මම මෙතන යනවා ඉස්සරහට. බලන්නකෝ. x ධන 3 සමානයි ධන හෝ ඍණ 3යි මූල 5. ඔන්න ඕක තමයි ඇවිල්ලා තියෙන්නේ. 3යි මූල 5. හරි. දැන් මොකද කරන්නේ? දැන් ඇවිල්ලා මෙහෙම එකක් තියෙන්නේ. හරිද? දැන් ඇවිල්ලා මම හිතන්නේ මේක මම කොට අවුලන්නේ නැහැ. උඹලට මේ ගානේ තියෙන එක පේනවා හොඳට. හරි. x ධන 3 සමානයි ධන හෝ ඍණ 3යි මූල 5. මෙතන තියෙන්නේ මොන කිරීමක්ද මැද? මැද තියෙන්නේ ගුණ කිරීමක්. මූල 5 යගේ දීලා තියෙනවා. එහෙනම් 5යි මූල 5 යගේ දීලා තියෙනවනේ. එහෙනම් ඒක ෂේප් එකේ ගුණ කරගනින් 3.
හරිනේ 3න් ගුණ කරගනින්. මේ 5 වෙනුවට මේක දැම්මම නම් ඌ 3න් ගුණ කර ගන්න පුළුවන්. 3න් ගුණ කරගෙනම දාමු අපි. කීයද දෙන්නේ 3 වරක් 3 9යි 3 වරක් 2 6යි 3 වරක් 2 6යි ගුණ කරපු එකේ දශම ස්ථාන 2යි උත්තරේට දශම ස්ථාන 2යි ඒ කියන්නේ දැන් එනවා x ධන 3 සමානයි ධන හෝ ඍණ කීයද කියපන් මේකේ ගුණිතය අපි ගත්තා 6.69යි 6.69යි හරිනේ හරි ඊළඟට බලන්න දැන් හරි x ධන 3 එකක් ගන්නවා ධන අගය එක්ක ධන 6.69 හෝ අනිත් එක ගන්නවා x ධන 3 ඍණ 6.69 හරි දැන් ඉතින් ඉවරයි කතාව දැන් මේක එහා පැත්තට අරන් බලයන් මුත් එහා පැත්තට අරන් බලයන් වැඩි ඉවරයි හරි හරි මෙහෙම කරපමුකෝ x ධන 3 මම මේක තව අයිනට ගන්නම් x ධන 3 3 අරන් යනවා මං එහා පැත්තට. එතකොට 6.69 අඩු කිරීම 3. හෝ අනිත් එක බලපන්. x සමානයි මේක මේ ඍණ 6.69 ධන 3 එහා පැත්තට යද්දි මොන 3 වෙලාද යන්නේ? ඍණ 3 වෙලා යන්නේ. හරිනේ ෂේප්. ඔන්න ඔච්චරයි. හරි. හරි. දැන් මෙතනින් කීය දෙන්නේ? x සමානයි කීය දෙන්නේ? x සමානයි මේකෙන් මේක අඩු කරාම 3.39යි. 3.39 හෝ 3.9 නෙමෙයි 6.9 හරි 3.69 හෝ අනිත් එක මේක කොහොමත් ලකුණු දෙකම ඍණ එහෙනම් ඍණ ලකුණම දාපන් ඍණ 9.69 හරි කොහොමත් x කියන එක දිගක් හින්දා ඍණ වෙන්නේ නැහැ ඒ කියන්නේ මේක එන්නේ නැහැ x කියන එක දිගක් හින්දා ඕක එන්නේ නැහැ හරිද මේක ඒක ගන්න වෙන්නෙම නෑ කොහොමද මොකද මෙතන තියෙන එක කියලා පහ මෙතන එක ඉන්නේ හරිද එහෙනම් ගන්න වෙන්නෙම නෑ ඔබ ඒක ගැන වැඩි හිතන්නත් එපා හරි ඔන්න ගාන ඉවරයි දැන් කතාව ඉවරයි හරි මේ දෙක තමයි උත්තර දෙක x දෙන්න පුළුවන් උත්තර දෙක ඔය තියෙන්නේ හරි දැන් මොකද කරන්නේ දැන් ඇවිල්ලා දැන් ගනින් මේක මොකද්ද උන් කියනවා පෙන්නවා ce දිග මේ දිග ce දිග 1.5 නොඉක්මවන බව පෙන්වනවා සිරාවටම x ආපු වගේ කීයද? සිරාවටම x ආපු වගේ අපි ගන්න 3.69. හරි. CE දිග කීයද? CE දිග ගන්න කොහොමද කියපන්කො? මේ සම්පූර්ණ දිග x ධන 1යි. හරි. ඒකකින් අඩු වෙන්න එපයි මේ 3. 3ක් අඩු වෙන්න ඕනේ. අඩු කරපන් 3ක්. උත්තරේ එනවා x ධන 1 ඍණ 2. x ධන 1 ඍණ 3 සමානයි x ඍණ 2. x ආපු වගේ දාපන්. x ආපු වගේ කීයද කියපන්කො? ඉක්මවන බව පෙන්වන්න කියලා කියන්නේ. හරිනේ? හරි. එහෙනම් දාපම x වගේ 3.69 අඩු කිරීම 2. කීයද දෙන්නේ? 1.69. හරිනේ? මේකයි මේක අඩු නම් 1.69. ඇත්තටම උන් කියන එක ඇත්ත තමයි 1.5ට වඩා වැඩි ඉක්මවන බව පෙන්වනවා. හරි. ඔන්න ගාන හදපු විදිය සම්පූර්ණ දැම්ම. ඔන්න බලාගනින්න ඕන නම් එකපාරක් හරිද? හොඳට බලාගනින්න ඕන අතරින් ඔබට පුළුවන් නිකන් නවත්තලත් බලා ගන්න වැඩේ වෙන විදිය පොඩි දෙයක් තිබ්බේ මොකක්ද තිබ්බේ මොකද මේකේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලයෙන් ත්‍රිකෝණ වර්ගඵලය මොනවා කරාද අඩු කරා ඊට පස්සේ කීයට සමාන වුණාද 35ට සමාන වුණා හරි මුලින් ඉඳන් බලන එකට මේක ගානට සෙට් කරගන්න පුළුවන් හරි එහෙනම් තව ගානක් දානවා මේක හොඳට බලලා වැඩේ කරලා මට කියපන් කොහොමද තත්ත්වය කියලා හරි ජය වේවා මතක් කරන්න ඕන ඔන්ලයින් ඊළඟ ක්ලාස් එක තියෙනවා එක ගෲප් එකේ දැනුවත් කරනවා ඒ ටික බලපන් හරියට බලලා ඒවා ටික හරියට සෙට් කරගෙන වරෙන් එහෙනම් අපි ගියා